අයිබෝන් අද පෙබරවාරි 7 අපේ දූ ඔරලිගේ බර්ත්ඩේ එකට කලින් දවස. අද අපි යන්නේ අපේ ගෙදර ඉඳන් පැය එකමාරක් වගේ දුරින් තියෙන බරෝසා වැලි වල ඩිස්කවරි පාර්ක්ස් වලට. අපි එතන 2 nights ඉන්න තමයි යන්නේ. අපි මේ ට්‍රිප් එක යන්නේ ඔරලිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මේකට ඩිස්කවරි පාර්ක්ස් තෝරගත්තා. එතන වෝටර් පාර්ක් එකක් තියෙනවා. ඒ වගේම ප්ලේග්‍රවුන්ඩ් එකකුයි තව පූල් එකකුත් තියෙනවා. ඉතින් අපිට හිතුණා බබාට ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා මෙතනට ගියොත්. අපි හිතුවා ඔර්ලිගේ බර්ත්ඩේ එක එයාට සම්පූර්ණ අවධානය හම්බෙන විදියට කරන්න. ඉතින් කවදාරි ඔරලි ලොකු වෙලා පාටි එකක් ඉල්ලන දවස වෙනකම් මේ විදිහට එයාගේ බර්ත්ඩේ එක එයාට නිදහසේ විනෝද වෙන්න දෙන්න තමයි අපි හිතන් ඉන්නේ. අපි දැන් ඩිස්කවරි පාර්ක්ස් වලට ඇවිල්ලා ඉන්නේ. මෙතන ගොඩක් ෆැමිලිස් තමයි එන්නේ පේන විදිහට. ඉතින් මෙතන ලොකු කැම්පින් සයිට් එකකුත් තියෙනවා. ඒ වගේම බාබකියු ඒරියාස්, හීටඩ් පූල් එකක්, වෝටර් පාර්ක් එකක් වගේම ඕපන් සිනමා එකකුත් තියෙනවා. මේක තමයි අපි ඉන්න තෝරගත්ත ෂැලේ එක. මේක 1 bedroom ෂැලේ එකක්. මේකේ පොඩි කිචන් එකකුයි ප්‍රයිවට් බාත්රූම් එකකුත් තියෙනවා. ඔරලි මෙතන දැකලා ගොඩක් ආස වුණා. ඉතින් අපිටත් ගොඩක් සතුටුයි. මේ තියෙන වෝටර් පාර්ක් එක ශානි ඔර්ලිගේ බර්ත්ඩේ කේක් එක ඩෙකොරේට් කරන්න පටන් ගත්ත හින්දා මායි ඔර්ලි ආව වෝටර් පාර්ක් එකට. මේ වෙලාවේ වැඩි සෙනගත් හිටියේ නැති හින්දා ඔර්ලි හොඳට එන්ජොයි කරා වෝටර් පාර්ක් එක. ඊට පස්සේ පූල් එකේ ටික වෙලාවක් ඉඳලා අපි දෙන්න ආයෙමත් චැලේකට ගියා. මේ වෙලාවේ එළිය ටිකක් සීතලයි හවස් වෙලා හින්දා ඒ වුණාට පූල් එක හීටර් නිසා ඔර්ලි මෙතනත් හොඳට එන්ජොයි කරා. අද අපේ දූ ඔරලිගේ 3 වෙනි බර්ත්ඩේ එක. ඉතින් උදේම එයාගේ අක්කී අයියයි, ඒ කියන්නේ අපේ අක්කීගේ බබාලා දෙන්න එයාට බර්ත්ඩේ කාඩ්ස් උත් හදාගෙන උදේම කෝල් කරා විශ් කරන්න. ඔයාලට මතක ඇති මේ බබාලා දෙන්න අපේ සලාලා වීඩියෝස් වලත් ඉන්නවා. ඉතින් ඔරලි එයාගේ අක්කී අයියයි එක්ක කතා කර ඉන්න වෙලාවේ මං කිරිබත් එකක් හැදුවා. ඉන්දි වෝල් එක ටිකක් ඩෙකොරේට් කරා.
ඔරලි ගොඩක් පූසන්ට ආස නිසා අපි හිතුවා මේ සැරේ එයාගේ බර්ත්ඩේ එක හෙලෝ කිටි තීම් එකට කරන්න. කිරිබත් වලින් හෙලෝ කිටි කෙනෙකුත් හැදුවා ඔරලිව සර්ප්‍රයිස් කරන්න. මේ තියෙන්නේ අපි ඔරලිට හෙලෝ කිටි තීම් එකට ලෑස්ති කරපු පාටි ටේබල් එක. මෙතන තියෙන ගොඩක් කේක්, කප් කේක්ස්, කුකීස් වගේ දේවල් අපි ගෙදරදී ඔරලි වෙනුවෙන්ම හැදුවේ. ඩෙකරේෂන්ස් අපි ඔන්ලයින් ඕඩර් කරා. ඔරලි ගොඩක් ආස වුණා පාටි ටේබල් එකට. අපි මේ විදිහට පාටි ටේබල් එකක් arrange කරේ තොරලි ආස නිසා. කවදාරි ලොකුනාම යාට බලන්න ෆොටෝස් වීඩියෝස් ටිකකුත් අපි අරන් තිබ්බා. බබා ඉතින් එයාට කැමති ස්වීට්ස් අරන් කනවා. අපි එයාට වැඩි පැන් රස දෙන්නෙත් නැහැ. හැබැයි ඉතින් අද එයාගේ බර්ත්ඩේ එක නිසා ටිකක් කන්න දුන්නා එයා ආස විදියට. බර්ත්ඩේ සෙලිබ්‍රේෂන්ස් ඉවර වෙලා අද අපි තුන්දෙනාම වෝටර් පාර්ක් එක පැත්තට ගියා. ඔරලි තාම මේ වෝටර් ස්ලයිඩ්ස් වල නම් තනියෙන් යන ටිකක් බයයි. ඉතින් ඔරලිට ඇති වෙනකම් වෝටර් පාර්ක් එකේ සෙල්ලම් කරලා පූල් එකෙත් එයාට ඇති තරම් ඉඳලා අපි ඩිස්කවරි පාර්ක්ස් ළඟ තියෙන ටවුන් එකකට ගියා ඩිනර් ගන්න. අපි හැම අවුරුද්දෙම ඔරලිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තව බබෙක්ට හෝ කීප දෙනෙකුට අපිට පුළුවන් විදිහට උදව් කරනවා. ඉතින් මේ සැරේ ඔරලිගේ බර්ත්ඩේ එකට කලින් දවසේ අපි හුස්ම ෆවුන්ඩේෂන් එක හරහා කිරිපිටි අරන් දුන්නා ආරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට. අපි මේ ගැන ඔයගොල්ලන්ට කියන්න හිතුවේ ඔයගොල්ලොත් කැමති නම් පිළිකා රෝහලේ ඉන්න ළමයින්ට මේ වගේ උදව්වක් කරන්න පුළුවන්. අපි හුස්ම ෆවුන්ඩේෂන් එකේ contact details මේ වීඩියෝ එකේ description එකේ දාන්නම්. අපි ප්‍රාර්ථනා කරනවා මේ හැම බබෙක්ටම ඉක්මන් සුවය ලැබෙන්න කියලා. මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම කිසිම ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මේ තියන්නේ අපි බබාට ගත්ත බර්ත්ඩේ gift එක. මේක ටිකක් ලොකු හින්දා අපි ට්‍රිප් එක නම් අරන් ගියේ නැහැ. අපි හිතුවා ගෙදර ඇවිත්ම එයාව සර්ප්‍රයිස් කරන්න. ඔයාලගේ වැඩේම මේ දවස්වල එක එක කෑම හදන එක. ඉතින් අපි දෙන්න හිතුවා මේ ප්ලේ කිචන් එක තමයි එයාට මේ සැරේ දෙන්න හොඳම බර්ත්ඩේ gift එක කියලා.
අපි අපේ ආදරණීය දුවට නිදුක් නිරෝගී සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබෙන සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. තාත්තිටයි අම්මිටයි ඕනේ කවදා හරි ඔයා කාටවත් කරදරයක් නැතුව රටට ලෝකෙට වැඩදායි අවංක සතුටින් නිදහසේ ජීවත් වෙන ආදරණීය දූ කුමාරියෙක් වෙනවා දකින්නයි.